ආයුබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසෙත් සමන්ති කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දේශ විදේශ ආදරණීය සොයුරු සොයුරියන් සියලුම දෙනාට ඉතින් ඔන්න අද දවසෙත් මේ කාර්යබහුල දවස්වලත් මම අපේ ආදරණීය සොයුරු සොයුරියන් වෙනුවෙන් රසවත් මිනි පීසා එකක් හදන ආකාරයේ වීඩියෝ එකක් අරගෙන එන්න හිතුණා. ඉතින් මේක මේ රාමදාන් සමයේ හරිම වැදගත් වෙනවා. අපේ සොයුරියන්ට ඉක්මනට ලේසියෙන් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඒ වගේම රහට හදා ගන්න පුළුවන්. රසෙන් නම් චුට්ටක්වත් අඩු නැහැ. හදලා බලන්න මාරම රහයි. ඉතින් මේ පීස් එක හදා ගන්න ආකාරය මම කියලා දෙන්නම්. මේ හැමදේටම කලින් වෙනද වගේම ඉතාමත් ආදරෙන් මතක් කරනවා. මේ වෙනකොටත් සමන්ති කිචන් YouTube channel එක subscribe නොකරපු පරිචාලකයෙක් නම් ඔබ subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඒ වගේම මේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා. අපේ ආදරණීය සොයුරු සොයුරියන් අතර ලැබෙන්න සලස්වන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා මේ වීඩියෝ එක සම්පූර්ණ නරඹන්න. මේ වීඩියෝ එකේ තියෙනවා කොහොමද මේ රසවත් පීස් එක හදාගන්න ආකාරය සම්පූර්ණ. එහෙනම් අපි බලමු කොහොමද මේ පීස් එක හදාගන්නේ කියලා. ඉතින් අද පීස් වර්ග දෙකක් හදලා තියෙනවා. එකක් චීස් දාලා හදලා තියෙනවා ketchup එක පොඩි අයට කන්න, ඒ වගේම ලොකු අයට කන්න පීසා සෝස් දාලා හදනවා. ඉතින් අද ලේසියෙන් තමයි මේ වැඩ දෙකම ඉක්මනට ඉවර කරගන්නේ. ඔයාලටත් මේක හදලා බැලුවොත් හිතේ හැමදාමත් මේ විදිහට පීසා හදන්න. මොකද මේක හරිම ලේසි, අමාරු නෑ. ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්. රසවත් පීස ගොඩක් හදා ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද මෙන්න මේ රසවත් පීස් එක හදාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. අද දවසේ ඔන්න මිනි පීසා හදන ආකාරය තමයි අරගෙන ඉන්නේ අපේ සොයුරු සොයුරියන් වෙනුවෙන්. හරිම රහයි. මෙන්න මේ විදිහට ඔයාලටත් හදලා බලන්න පුළුවන්. පළමුවෙන්ම මම කරන්නේ ඩෝ එක හදාගන්න එක. ඉතින් ඒකට පිටි කෝප 3ක් තමයි අද දවසෙත් මම ගන්නෙ. අපේ ගෙදර ප්‍රමාණයට ඔයාලට මේක අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් පිටි කෝප 3කට සීනි හැඳි 2මාරක් එකතු කරගත්තා. ඒ වගේම ඊට්ස් හැන්දක් මේ හැන්දින් තමයි මම මේ ගත්තේ. ඒ වගේම ලුණු අවශ්‍ය ප්‍රමාණය එකතු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික මෙන්න මේ වගේ හොඳට කවලම් කරගන්න හැන්දකින්. ෆ්‍රෙෂ් මිල්ක් වලින් තමයි අද පිටි කනගන්නේ මම ඩෝ එක හදන්නේ. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් මෙන්න මේ ආකාරයට එකතු කරගෙන හැන්දෙන් අපි මේක කවලම් කරගමු මේ වෙලාවේ. එතකොට අපිට මේක ලේසි, හරිම ලේසියෙන් මේ වැඩේ කරගන්න පුළුවන් ඩෝ එක හදන වැඩේ. මම ඉස්සර ඩෝ එක හැදුවේ ගොඩක් වෙලාවට මැෂින් එකේ. දැන් නෑ මේ විදිහටත් හදනවා. මොකද අපේ සොයුරියන්ට මේ විදිහට දැනගන්න එක හොඳයි. මොකද යාලට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අතට අමාරුත් නෑ. ඉතින් මෙන්න මේ බලන්න මේ ඩෝ එකත් ගොඩක් හයි එකක් නෙමෙයි. හරි සොෆ්ට් එකට හදලා ඉවර කරගන්න පුළුවන්. මෙන්න මේ ගානට පිටිය ගන්නකොට වතුර ගතිය තියෙනවා, දිය ගතිය. ඒකට කමන්නේ. ඒ වෙලාවට අපි කරන්නේ දැන් ඔලිව් තෙල් කලින් දැම්මේ නැති නිසා දැන් ඔලිව් තෙල් ටිකක් මේ සැන්ති දෙකක් විතර තමයි මේ පළවෙනි වතාවට මම එකතු කරගත්තේ. එන්න මේ විදිහට චොට්ට චොට්ට ඔලිව් තෙල් එකතු කරගෙන අපිට පුළුවන් මේක හොඳට සොෆ්ට් වෙනකන් ඩෝ එක නීට් කරගන්න මෙන්න මේ ආකාරයට. ඉතින් මේක හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. මෙන්න බලන්න තෙල් ගතිය චොට්ටක් තියෙන තව ඕන වෙයි වගේ. මොකද මේ ඇලෙන ගතිය තියෙනවා. ඉතින් ඒක ගැටලුවක් නෑ. මෙහෙම හදන ඩෝ එකකින් හැදුවම පීස් එක හරි සොෆ්ට් එකට ගන්න පුළුවන්. මෙන්න බලන්න ඔයාලට ඒක පිටියක මේ විදිහට අරනකොට අතර දැනෙනවා. දැන් උන අපි ඩෝ එක අනලා ඉවරයි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට ඩෝ එක අපි අනාගත්තු භාජනයෙම තියලා තමයි වහගන්නේ. පැය භාගයක් විතර අපිට මේක ඕන වෙනවා පිපෙන්න තියන්න. ඉතින් මෙන්න බලන්න. දැන් අපිට කලින් තෙත ගතිය තිබුණට මම තෙල් චුට්ටක් ඔලිව් තෙල් තමයි අද එකතු කරගත්තේ. ඉතින් මෙන්න බලන්න දැන් ප්‍රශ්නයක් නැහැ. හොඳට ඩෝ එක ඇනලා තියෙනවා. දැන් මේ වෙලාවේ අපිට පුළුවන් මේක වහන්න. වහලා පැය භාගයක් විතර මම තියන්න ආරෙනවා. මේක පිපෙන්නේ. ඒ අතරතුර මට අවශ්‍ය කරන මෙන්න මේ පීස් එකට දාන්න අවශ්‍ය කරන එළවලු ටික කපා ගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ වගේ අරගෙන තියෙනවා මිරිස් කරල් පාට වලින්, පාට මිරිස් වලින් පාට 3කින්. ඔයාලටත් කොළ පාට එහෙම තියෙනවා නම් කැමති පාටකින් ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. තියෙන මිරිස් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම මේ විදිහට මොන කියලා නෑ. හැබැයි චෝටි කොටු වලට කපා ගන්න අමතක කරන්න එපා. මේ පීස් එක අපි ඔතා ගන්නවා රෝල් එකක් වගේ. ඒ නිසා හරිම චෝටි කොටු වලට කපා ගත්ත තරමට හොඳයි. ලුණු කන්න කැමති ගෙදර කෙනෙක් නම් ලුණුත් එකතු කරගන්න. අපේ ගෙදර කැමති නැති නිසා මම එකතු කරගත්තේ නැහැ. ඔලිව් වර්ග දෙකක්, කොළ පාට සහ කළු පාට. මේ ඔලිව් කපාපු පෙති කපාපු ඒ වුණාට මම නැවතත් කපා ගන්නවා මෙන්න මේ ආකාරයට පොඩි පොඩි කෑලි වලට. මේක හරිම ලේසි. එතකොට අපිට මේ පීස් එක හදද්දී ඉතින් මෙන්න බලන්න. දැන් ඔන්න අපේ ඩෝ එක පිපිලා තියෙන්නේ. මේ වෙලාවේ අපි ටේබල් එකට පිටි ටිකක් එහා ගන්නවා. මොකද ඩෝ එක ටිකක් අර ඇලෙන ගතියට තියෙන්නේ.
ඉතින් අපිට මේක තුනී කරගන්නත් හරිම පහසුයි අතට හරි ලේසියෙන් මේකෙන් වැඩ කරන්න පුළුවන්. මේ ඩෝ එක අපි සැරින් සැරේට තුනී කරන ගමන් පාන් පිටි ටිකක් එහලා මේක දෙපැත්තට හරවලා වුණ මේ වගේ තුනී කරගන්න. එකම ගානට ඔයාලට මේක හරිම කොටුවකට දිග අරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. ඉතින් මෙන්න මේ වගේ පිටි ඉහලා මේක තුනී කරගන්නකොට ප්‍රශ්නයක් නැහැ. ඒක අපිට ලස්සනට අවශ්‍ය ප්‍රමාණයට තුනී කරගන්න පුළුවන්. මම ඉතින් මේක තුනී කරලා තියෙනවා අඟල් කාලක ප්‍රමාණයට එන්න සම්පූර්ණම ටේබල් එක පුරාවටම මෙන්න මේ ආකාරයට. ඉතින් එතකොට මම මේකේ සෝස් පීසා සෝස් දානවා එක පැත්තකට. මට අවශ්‍ය ප්‍රමාණයට මම කැචප් දාන්න තියාගත්තා. චීස් කැචප් දෙක දාලා හදන්න පොඩි අයට. ඔන්න වැඩිපුර කොටසක් ගත්තේ පීසා සෝස් එක තමයි මම මේ දාලා තියෙන්නේ. අර මෙහි තියෙන බෝතල් වල එනවා පීසා සෝස් එක. සෑම ගෙදරකම වගේ තියෙනවා. ඉතින් ඔයාලට ඒක යූස් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට එක පැත්තක කැචප් දැම්ම අනිත් පැත්තේ උන පීසා සෝස් දාලා තියෙනවා. ඉතින් අපි පළමුවෙන්ම මෙන්න මේ කපාගත්තු කලින් මෙරිස් එතකොට ඔලිව් පාට දෙකක තිබ්බා. ඉතින් ඒ හැමදේම මෙන්න මේ වගේ ඉහා ගන්න බලන්න. ඉතින් මේක හරියම පහසුවෙන් කරගන්න පුළුවන් වැඩක්. හරියම ලස්සනයි. ඉතින් චීස් ඒ වගේම චීසුත් අපි මෙන්න මේ ආකාරයට එකතු කරගන්නවා. ඉතින් පේනවනේ වලට මේක හරියම ලස්සනට හදා ගන්න පුළුවන්. ඉතින් අපි අනිත් පැත්තටත් කැචප් චීස් දානවා. මේ පැත්තේ මේ විදිහට තියෙන එළවලුත් එක්ක ඔන්න අපේ ගෙදර අය කැමති විදිහට දෙකම හැදුවා මං. මෙන්න මේ ආකාරයට තමයි අපි රෝල් කරගන්නේ. මෙන්න බලන්න. මෙන්න මේ විදිහට අපිට රෝල් කරගන්න පුළුවන් මෙන්න මේක මේ ආකාරයට. ඉතින් මේකෙන් පීස ගොඩක් කපා ගන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හරිම ලේසි, හරිම පහසුයි. ඒ වගේම පීස ගොඩක් හදා ගන්න පුළුවන්. මෙන්න බලන්න. ඉතින් දැන් තියෙනවා මෙන්න මේ වගේ ලොකු රෝලක්. මේකේ අපිට අවශ්‍ය ප්‍රමාණයට කැලුවට කපා ගන්න පුළුවන්. මම හැබැයි මේක අද කපා ගන්නේ නූලකින්. නූලක් මෙහෙම මැදින් දාලා අරගෙන මෙන්න මේ ආකාරයට තමයි අපි තුනී කර ගන්න ඕන. එකක් මම පෙන්නුවා යාලට. මෙන්න මේ වගේ නූලකින් තමයි මේක කපා ගන්නෙ. අවශ්‍ය ප්‍රමාණයට දැන් ඔයාලට මෙච්චරම හදට ඕනේ නැත්නම් මේක මීට වැඩිය හීනියට කපා ගන්නත් පුළුවන්. ඒක ගැටලුවකුත් නැහැ. හැබැයි අපි ඔක්කොම ටික මෙන්න මේ ආකාරයට තමයි කපා ගන්නෙ. මතක තියාගන්න ඕන අපි මේක බේක් කරනකොට අනිවාර්යෙන් අපි බේක් කරන්න ගන්න තැටියට බේකින් පේපර් දාලා ගන්න. නිකන් දාන්න එපා. මොකද මේකේ චීස් තියෙනවා. ඉතින් ඒ නිසා මේ නිකන් තැටියක දැම්මොත් චීස් තැටිය රසට පිච්චෙන්න බලනවා. බේකින් පේපර් දැම්මොත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මම මේ හරිම කෙටියෙන් ඔක්කොම ටික පැහැදිලි කරනවා. මෙන්න මේ ආකාරයට මෙන්න බලන්න. අපි මේ ගන්න රෝල්ස් මෙන්න මේ වගේ තියලා අතින් චුට්ටක් අද කරන්න තියෙනවා. බලන්න අමාරු නෑ. හරිම ලේසියි. ඒකයි මම කලිනුත් කිව්වා ඔයාලට හරිම ලේසියෙන් පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන් කියලා. උන මම තැටි දෙකකට හදනවාද. මෙන්න මේ ආකාරයට මේක හරි සොෆ්ට්. ඒ නිසා මේ වගේ අතින් තද කරලා ගත්තා නම් හොඳටම ඇති. මෙන්න මේ ආකාරයට. ඉතින් බලන්න හරිම රසවත් පීස ගොඩක් ඉක්මනට හදා ගන්න පුළුවන්. ඔයාලත් මෙහෙම හදලා බලන්න. හරිම රහයි. ඉතින් මේ පීස උඩට මම නැවතත් චීස් පොඩ්ඩක් තියන්නේ ගොඩක් තියන්නේ නැහැ. බොහොම චූටි ප්‍රමාණයක් චීස් තියනවා. තියලා අපි එළවලු හැදපු චීස් එක මාරු වෙන නිසා ඒක උඩට පොඩියට තක්කාලි පෙතිත් කපලා වෙන වෙනම තියා ගන්නවා. ඒකටත් එතකොට අපිට අඳුන ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ආකාරයට. දැන් මේකට ඔයාලට කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. ඔලිව් ගෙඩියක් වුණත් දාන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි බේක් කරගත්ත චීස් එක පීසා එක මෙන්න බලන්න හරිම ලස්සනයි. රසත් ඒ වගේම තමයි. හොඳ සොෆ්ට් එකට තිබ්බා. ඔයාලත් මෙන්න මේ වගේ රසවත් පීසා හදලා කන්න. රහ බලන්න. ඇත්තටම මාරම රහට තියෙන කෑමක් තමයි මේක. ඉතින් මමත් අපේ ගෙදර හදනවා. ඔයාලත් හදලා බලන්න. හරිම ලේසියි. මෙන්න මේ ආකාරයේ රසවත් පීසා. මෙන්න බලන්න පීසා එක කොහොමද කියලා. මේ යටි පැත්ත මේ උඩු පැත්තට තියෙන මේ පැත්ත. ඉතින් චීස් හොඳට තියෙනවා. මේක ඇත්තටම මේක කටට ගන්නකොට කටේ දිය වෙන තරමටම තියෙනවා. ඒ කියන්නේ මේකේ පාන් පිටි වලින් හදපු ප්‍රමාණය අඩුයි. ඒක තමයි මේකේ විශේෂත්වය. පිටි කැවෙන්නේ නැහැ. වැඩිපුරම තියෙන්නේ පීස් එකක් තමයි අපිට මේකේ එළවලු චීස් කැවෙන්නේ. ඒ නිසා ඉතින් හරිම රහයි. අපේ ගෙදර හැමෝම ආසාවෙන් කන කෑමක් ඔයාලත් හදලා කන්න. මම ඔන්න හොඳටම ඔයාලට මේක කොහොමද කරගන්නේ කියලා කෙටියෙන් පැහැදිලි කරා. ඉතින් එහෙනම් අපි නැවත අලුත් වීඩියෝ එකකින් ආයෙ දවසක හමු වෙමු. සමන්ත කිචන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය දෙස් විදේශ සොයුරියන් හැමෝටම නිදුක් නිරෝගී සුවය ඒ වගේම ජය සතුට ප්‍රාර්ථනා කරනවා නිරන්තරයෙන් ලැබෙන්න කියලා. එහෙනම් අපි එමු අලුත් ආයෙත් මොන ගහමු අලුත් වීඩියෝ එකකින්. අද දවසේ මේ වීඩියෝ එකේ මම සමුගන්නවා. එහෙනම් ඔයාලත් මේ රාමදාන් සමයේ මෙන්න මේ වගේ රසවත් පීසා හදලා
රස බලන්න කියලා මතක් කරන ගමන් මෙන්න මේ ආකාරයට මෙන්න මේ අපි හදන්නේ ගන්න වෙනම චීස් සහ කැචප්. ඉතින් මෙන්න මේ විදිහට වෙන් කර ගන්න පුළුවන්. එහෙනම් අපි හමුවෙමු නැවතත් අලුත් වීඩියෝ එකකින්. අදට සමු ගන්නවා මම සමන්ති. තෙරුවන් සරණයි හැමෝටම.